එහෙමනම් මම මුලින්ම අපේ ගෞරවනීය කත්නෝරුවේ සිරිදම් හාමුදුරුවන් වහන්සේ වෙත යොමු වෙනවා. අපේ හාමුදුරුවනේ අපි පුංචි කාලේ අම්මලා තාත්තලා තමයි අපිට කිව්වේ පන්සලට යන්න, දහම් පාසල් යන්න, බණ අහන්න, ගෙදර බුදු පිළිමේ ළඟ පහනක් තියන්න, මල් පහන් පූජා කරන්න. එහෙත් වර්තමානයේ වන විට තරුණ දුවලා පුතාලා තමයි කියන්නේ අම්මේ මම අද බණක් ඇහුවා නිකමට අහලා බලන්නකෝ කියලා. තාරුණ්‍යයේ දුවලා පුතාලා අම්මලා තාත්තලාට ඔබ වහන්සේගේ ධර්මය අහන්න කියලා යෝජනා කරන වත්මනක් අපේ හාමුදුරනේ කොහොමද එහෙම වුනේ? හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාට. මේ වගේම විහාරාධිපති ගෞරවනීය ගුරුදේවෝත්තම මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් අපේ මෙහෙණින් වහන්සේ අපේ ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ මේ තරුණයෝ ගෙවල් වල දෙමව්පියොන්ට කලින් දරුවෝ තමයි බණ ඇහුවේ කියන එක. මේ වෙසක් පුර 15ක් පුන් පොහෝ දවසේම මම මේ තරුණ දරුවන්ට පණිවිඩය දෙන එක හරි වටිනවා. මේ පණිවිඩයම අපේ දරුවන්ට කමටහනක් වෙන්න ඕනේ. අර ඊළඟ පියවර තබන්න. බොහෝ ගෙවල් වල අම්මලා එනකොට කියනවා හාමුදුරුවනේ ළමයාගෙන් බේරෙන්න බැරි හින්දා ආවේ කියලා. මෙතන ඕන තරම් එහෙම ඇති. අම්මලාට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මොකද ඉතින් මෙහෙට එන්න පහසුකම් නැහැනේ. එන්න බෑ. සමහර දරුවෝ කියලා දෙනවා කත්නෝරුවේ හාමුදුරුවෝ හම්බෙන්න ගියේ නැත්නම් මේ පාර විභාගෙ ලියන්නේ නැහැ කියලා. තරඟ කට උඩ තියලා දරුවෝ අල්ලස විදිහට ඉල්ලලා තියෙන්නේ මේ හාමුදුරුවෝ බලන් එක්කන් ගියොත් තමයි දිනන්නේ කියලා. මෙච්චරටම මේ දරුවෝ ඊට පස්සේ ඔබතුමා කියන විදිහට දෙමව්පියොන්ට ඒ කුඩා දරුවෝ එහෙම අවුරුදු 17 18 දරුවෝ සමහරට විදේශගත වෙලා ඉන්න දරුවා මෙහි අම්මලාට පොඩි වීඩියෝ ක්ලිප් එකක් යවනවා මේ බණක් තියෙනවා අහලා බලන්න කියලා. ඊට පස්සේ හැබැයි හොඳකුත් තියෙනවා. ඒ අම්මලයි දරුවෝයි ධර්මය වැළඳ ගන්න විදිහ හරි වෙනස්. එහෙමයි. දැන් චන්දනය මේක ආපු හින්දාම කියන්න එක තරුණයෙක්වත් හාමුදුරුවෝ කවුද කියලා හෙව්වේ නැහැ. ඔය විදේශ රටවල ඉන්න තරුණයෝ අවුරුදු 14 18 උඩට කලින් පුද්ගලයා දිහා බැලුවේ නැහැ. ඒ අලුත් පරම්පරාවේ හොඳත් කියන්න එපේ. එහෙමයි. බහුතරයක් දෙනා බැලුවේ මේ කියන කාරණේ දිහා. කියන කාරණේ දිහා නොබල පුද්ගලයා දිහා බැලුවා නම් අද මෙහෙම වෙන්නේත් නැහැ. අර මම මීට කලිනුත් කියලා තියෙනවා අර ඇත්තටම ලේසි පාසු නැහැ තරුණයෝ බණහන්න ගත්තාම. කවදාවත් තරුණයෝ අර සාම්ප්‍රදායික විදිහට බණහන්නේ නැහැ. එහෙමයි. අදහත් දවසේ 3 මාසේ බණක්වත් කියන්න ඕනේ. එහෙම බණහන්නේ නැහැ තරුණයෝ. තරුණයෝ බණහන්න ගත්තොත් ඒවා අර ඒ ධර්මයටවත් ඒ කටයුත්තටවත් හානියක් වෙන විදියට අහන්නෙත් නැහැ. එහෙමයි. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් තරුණයෝ ලෝක අපවාදයෙන් බේරෙන්න ලෝකෙට බේන්න බණහන් જાතියක් නෙමෙයි. ඒ නිසා මේ තරුණයන්ට මොකක් හරි දැනුණොත් එහෙම භද්‍ර යෞවනයේ තුල කතන්දරේ හරි වැරදි තේරුම් ගියොත් එහෙම තරුණයෝ ඒක අතාරින්නෙත් නැහැ. අපේ අම්මලා හැම නෙමෙයි. ඔය දැන් හොඳ කියනවා වගේම දැන් සාදු කියනවා වගේම
ඒ අම්මලාගේ තාත්තලාගේ අනිත් පැත්තට මොකක් හරි අපි හිතමුකෝ නේ පුද්ගලයා ගැන අප්‍රසාද ජනක ප්‍රවෘත්තියක් ආවොත් එහෙම අල්ලගත්තු ධර්මයකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ. එහෙමයි. කෙසේ හෝ වේවා මේ වර්තමානයේ තුල දැන් මේකටත් දුත් මතක් වෙච්ච වෙලේ මේ කියනවනේ මේ අලුත් තරුණ පරම්පරාව බුදුදහමෙන් ඈත් වෙනවා කියලා. එහෙමයි. එහෙම එකක් නැහැ. තරුණයෝ තමා මේක රැකගෙන යන්නේ. තරුණයෝ තමයි අර දැන් මගේ ඔය සමාජ මාධ්‍ය හසුරුවන තරුණයා කියනවා නෑ අර ඒ වගේ බලන්න පුළුවන් නේ. ඒවර බලන වයස් ප්‍රමාණයේ ඉඳන් කාණ්ඩයන් ඉඳන්. එහෙමයි. 180ට වැඩියෙන් අවුරුදු 35ට උදවිය බලන්න. 180ට වැඩියෙන් බලන්නේ අවුරුදු 35ට අඩුවෙන් ඉන්න උදවිය. මෙච්චර ඒ සෑම සමාජ මාධ්‍යකම බලනකොට මේ බොහොම අවුරුදු 35 40 වගේ පිරිස ප්‍රමාණයක් බලලා තියෙනවා. මොකද අපේ අම්මලා තාත්තලා ගොඩක් ඉතින් ටීවී එකෙන් නේ රේඩියෝ එකෙන් අහන්න බලන්න එපා. සමාජ මාධ්‍ය වැඩිපුරම භාවිතා කරන්නේ කවුද? බහුතරයක් තරුණ දරුවෝනේ. එහෙමයි. ඉතින් මේක මම විශ්වාස කරනවා මේ මගේ දේශනා කටයුතු විහාරස්ථානයේ කටයුතු මේකක්ව පුද්ගලික දේවල් නෙමෙයි සාසනික දේවල්. මේවා මේ තාක් දුරට අරගෙන කරගෙන කර තියාගෙන ආවේ කවුද? තරුණයෝ. එනිසා වර්තමාන තරුණ පරම්පරාවට චෝදනා කරන්න නරකයි. අර හිතන්නේ බලන්නේ නැහැ. එතකොට නේ අම්මලාගෙන් තාත්තලාගෙන් පස්සේ ශාසනය ඉවරයි. නෑ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ තරුණයෝ මේක හරි අපූර්වට කරයි. බය වෙන්න දෙයක් නැහැ. ඒ තරුණ කාලේ නේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ට පවා මේකේ දිග පළල තේරුම් ගියේ නේ තරුණ අවදියේදී. එහෙමයි. එනිසා බහුතරයක් මම අදටත් විශ්වාස කරනවා මේක තරුණයෝ පටන් ගත්ත සාසනික කටයුත්තක්. ඒකට ජාතියාගම් ભેදෙකුත් නැහැ. ලංකාවෙම තරුණයන්ට ඕන වුණා මත්ද්‍රව්‍ය නැති අම්මා තාත්තා ආදරණීය විදිහට ඉන්න අර හරි අපූර්ව සමාජයක්. මං හිතනවා මගේ මේ ධර්මදේශනා ව්‍යායාමයේ පිටිපස්සේ අදටත් අපේ අම්මලා තාත්තලා ඉන්නෝ. එහෙමයි අපේ හාමුදුරුවනේ දැන් අද බෞද්ධ අය විතරක් නෙවෙයි කතෝලික මුස්ලිම් හින්දු මේ හැමෝම අද මේ විහාරස්ථානයේ ඉන්නවා. භූමිය පුරාවට අපේ නේ ආදිවාසී අම්මලා තාත්තලා සියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන හාස්කම ආශ්චර්ය මත ඒ නිසා ඒ තරුණයන්ටත් තේරුම් ගිහින් ඇති දැන් ජාතියාගම් ભેදෙකුත් නේ අපේ රටේ ප්‍රශ්නවලට පවා මෙතන උත්තර දෙනවා. එහෙමයි. මොකද තරුණයෝ කියලා කියන්නේ gedara අපි ඕන තරම් දකින්නවනේ අද හැම වෙලේම ඔට්ටු වෙනවා නේ ඕ ලෙවල් කරපු ගමන් මම මේ කියන කතාවට අම්මලා විරුද්ධත් වෙයි සමහර වෙලට. අවුරුදු 16 පැනපු ගමන් gedara ඉන්න කැමති නැහැනේ. ඒ කියන්නේ ඔය කන වෙලාවට එනවා බුදිය ගන්න වෙලාවට එනවා බොහොම සීමිත පිරිසක් තමයි කාමරය ඇතුළේ හිර වෙන්නේ. බහුතරයක් තරුණයන්ට අර දෙමව්පියෝ හදාගන්න ඕන කියලා අර පොඩි පීඩනයක් දෙනවා. එහෙමයි. අර ඕනතරම් අම්මලා තාත්තලා කියනවනේ හාමුදුරනේ ආදරේ හැබැයි පෙන්නලා බෑ කියලා. ඒ දරුවෝට ආදරේ පේන්නත් ඕනේ දැනෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා මෙහෙම දේශනා කරනකොට මේ ඊටා සරල විදිහට තරුණයෝ ඒකට හරි ආසයි. ඒකට හරි කැමති. ඒක වැළඳ ගන්නවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යායාමය තරුණ දරුවන්ගේ අපේ අම්මලාගේ තාත්තලාගේ එකතුවෙන් එකමුතුවෙන් නේ මේ දහස් ගානක ලක්ෂ ගානක පිරිසක් එක්ක අහුවෙලා මේ ඉන්නේ කිසිම පහසුකමක් නැන්නේ මෙහෙ. මේ කී දෙනෙක් අද අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද?
ඒ කිසි කෙනෙක්ගේ විරෝධයක් නැතුව මේ කටයුතු කරන්නේ. එනිසා මම විශ්වාස කරනවා සත්පුරුෂ පින්නතුනි අම්මේ තාත්තේ අපි සියලු දෙනාම මීට වඩා එකතු වෙන්න ඕනේ. ගයක් පාසා ගමක් පාසා නගරයක් පාසා පළාතක් පාසා එකතු වෙලා මුළු රටම එක තැනකට ගොඩකට ගෙනල්ලා එක වේදිකාවකට ගෙනල්ලා මොකක්ද ඒ වේදිකාව? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හැර අපිට වෙන සරණක් නැහැ කියන තැනට ගෙනල්ලා සීල සම්පන්න භාවය අගය කරලා වැඩිහිටියන්ට ගරු කරන අම්මට තාත්තට බලන සලකන මුළු රටම මද්ද්‍රව්‍ය වලින් තුරන් කරලා මේක නැත්තටම නැති කරලා මද්ද්‍රව්‍ය. ඉතින් මේ සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල බොහොම සැනසීමෙන් ජීවත් වෙන්න රටක් පරිසරයක් ඕනේ. එහෙමයි අපේ හාමුදුරුවනේ.